கல்லூரிகளுக்கான அனுமதிகள் வழங்கப்படுகின்றன என்பதை அடிப்படையில் මම විනාඩි 20ක් 20ක් අහන්නකොට මාව එළියට දැම්මා. දැන් බලන්නකො කොතරම් කියලා දිනවද කියලා. ගරු මන්ත්‍රීතුමා ඔයිට කොට යන්න ගරු සීතල මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න. கௌரவ சபாநாயகர் அவர்களே, ගරු සීතල මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න. இந்த நாட்டினுடைய பாதுகாப்பு தொடர்பில் குறிப்பாக සීතල මන්ත්‍රීතුමා ගරු සීතල මන්ත්‍රීතුමා කතා කරන්න. ගරු සීතල මන්ත්‍රීතුමා ඔබතුමාගේ 27 දෙක අඩියෝගේ මේ වගේ සල්ලි වංචාකාරයෝ මේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වංචා කරපු වංචනික අමාත්‍ය මොතුමා පොයින්ට් පොඩි ප්‍රධාන නායකතුමා 92 ආයතනයේ රීති ප්‍රශ්නයක් යොමු කරනවා නම් පළවෙනි කාරණේ තමයි මන්ත්‍රීවරයෙකුට මිනිත්තු 1කට වඩා කතා කරනු ලැබියේ නොහැකි අතර. ඒ අනුව බැලුවාම මේ මන්ත්‍රීතුමා විනාඩි 2-3ක් අරගෙන තමයි රීති ප්‍රශ්නේ මතු කරේ. අනේ එතුමා මතු කරපු රීති ප්‍රශ්නේකුත් නැහැ. අනිවාර්යෙන් විනාඩියකට වඩා ගත්තා. මේ සභාවේ කාලයකට ආති කරන්න දෙන්න එපා අංක 1. ඒ වගේම දැන් එතුමා පැහැදිලි චෝදනාවක් ඉදිරිපත් කරා ගරු සභානායකතුමාට මිනිමරුවා කියලා. එතුමා ඔප්පු කරන්න ඕන කොහෙද මිනිමරුවා බලලා තියෙන්නේ මොකක්ද කරලා තියෙන චෝදනාව කියලා. වරප්‍රසාද පාවිච්චි කළා සභානායකයාට හෝ වෙනත් මන්ත්‍රීවරයෙකුට අභූත චෝදනා ඉදිරිපත් කරන්න දෙන්න බෑ. ඒ නිසා පැහැදිලි චෝදනාවක් එතුමා ඉදිරිපත් කරා. ඒ සම්බන්ධයෙන් චෝදනාවක් ඔප්පු කරා. එතුමා චෝදනාව ඔප්පු කරන්න ඕන. ස්ථාවර නියෝගවලට බටහිර දේවල් ඉවත් කරනවා. ගරු සිවඥානම් සීතල මන්ත්‍රීතුමා ගරු සභානායකතුමා ඉල්ලා සිටිනවා මේ අනවශ්‍ය විදියට මන්ත්‍රීවරු හැල්ලු කරන විශේෂම අලුතෙන් ආවත් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු මේ වගේ ඔලුතුම ගත්ත පුද්ගලන්ට අදාළ කරන නීති ක්‍රියාත්මක කරන්න කියලා. අපි ඔයගොල්ලෝ වගේ මේ පක්ෂ මාරු කරලා දැනුත් මේ සජරෙන් ඉරලා අවිලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපති අරමුදලේ සල්ලි අරගත්තු වට්ටියනේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි ගන්නම් බේත් ගන්න සීතල මන්ත්‍රීතුමා ඔබතුමාගේ 27 දෙක ඉදිරිපත් කරන්න. ගරු සිවඥානම් මන්ත්‍රීතුමා ඔබතුමා ඉඳ ගන්න. පොයින්ට් පොඩ ගන්න නෙවෙයි. கௌரவ சபாநாயகர் அவர்களே,